හලෝ ළමයි එහෙනම් ඔයාලා මගේ YouTube channel එකට ආදරෙන් පිළිගන්නවා. ඉතින් අදත් පොඩි ගමනක් යන්නේ ලස්සන තැනක්, පත්ත ලස්සන සුපිරි තැනක්. ඉතින් එන්න මාත් එක්ක අද මගේ යාළුවෝ ගොඩක් යනවා අපිත් එක්ක. අපි යන්නේ වෑන් එකේ. ඉතින් කිලෝමීටර් 56ක් වගේ තිබුණා. එහෙනම් ඉතින් අපි හයිවේ එකේදී හම්බ වුණා. අපි හයිවේ එකට යන්න ඉතින් අපි යන්න කොහෙටද කියලා බලාගෙන ඉන්න ඔයාලට ඉස්සරහට ලස්සන චුටි වීඩියෝ කෑලි ටිකක් මම ගෙනල්ලා ඇති. ඉතින් මේ අපේ ලංකාවේ ලස්සන තියෙන තැන ඔයාලා යන්න අනිවාර්යෙන් ගිහිල්ලා විනාශ කරන්න නැතුව ලස්සනට පිරිසිදු කියලා. ඔයාලා කිනෝද වෙලා තව කෙනෙක්ට ගියාම විනෝද වෙන්න පුළුවන් විදියට කියලා අනිවාර්යෙන් එන්න. ඉතින් අපි මගේ යාළුවෝ ටිකත් එක්ක කියලා මම කිව්වනේ කලින්ම. ඉතින් අපි ටික සින්දුවක් කියාගෙන කිලෝමීටර් 54ක් නිසා සාමාන්‍ය දුරක් තියෙනවා හයිවේ එකේ ගියාට. අපි සින්දුවක් කියාගෙනම ගියා. ඉතින් යාළුවෝ එක්ක ගියපු නිසා ආතල් එකේ මේ ගමන පාර යන ටික කම්මල වෙනකෝ ගියා. එක්සිට් එක ළඟටත් ආව අපි හයිවේ එකේ. ඒ වුණාට එක්සිට් එකෙන් පස්සෙත් අපිට පොඩි දුරක් යන්න තිබ්බා. එහෙනම් අපි ලොකේෂන් එකේදී හම්බ වෙමු. අපි ලොකේෂන් එකට ආවලම ඉතින් වාහනේ නවත්තලා පොඩ්ඩක් ගිහිල්ලා බැලුවා තැන කොහොමද හොඳයිද කියලා. ඉතින් සුපිරි පොට් එකක් අපි සෙන්සුරාදේ ගිහපු නිසා පොඩ්ඩක් කට්ටිය වැඩි. ඉතින් මං කියන්නම් මේ පොට් එකේ නම මොකද්ද කියලා. නම රංගනැල්ල. චූටි පුකුණු තියෙන ඉතින් ගොඩක් ලස්සන තැනක්. තාම එතන පාකින් එක හරියනම් චුට්ටක් මඩ තිබ්බා. අපි බහැලා පයින් ගියා. ඒ වුණාට නාන්න සුපිරි තැනක්. සෙනග ටිකක් නම් හිටියා. යනවා නම් සතිය දවසක යන්න ඔයාලට හරියටම සෙනග නැතුව නාන්න ඕන නම් එහෙනම් අපි බලමු මේ තැන කොහොමද කියලා. ඉතින් මචන්ලා මේ තියෙන්නේ මං ඒ කියපු තැන. මං හිතනවා ඔයාලත් ඒ තැන ආස වෙයි කියලා. අනිවාර්යෙන් යන්න ඕන තැනක්. සුපිරි පොට් එකක් වතුර ටිකේ එහෙම නියමයි හොඳට තියෙනවා. ඉතින් අපි උඩම තැන නෑවා. පල්ලෙහාත් තව තැන් දෙක තුනක් තියෙනවා. නම් ඒ වුණාට අපි උඩටම ගියා. ලස්සන වීඩියෝ ක්ලිප් ටිකක් අරගෙන ඇති. ඔයාලා ඉතින් ඒ ටික බලන්න එහෙනම්. මාරම ලස්සන සුපිරි තැනක්. මේක තියෙන්නේ කළුතර රංගනැල්ල කියලා ගෙවුවාම එනවා. ලොකේෂන් දාගෙන යන්න පුළුවන්. කාර් වෑන් බයික් ඕන එකට යන්න පුළුවන්. පාගින්න එකේ නවත්තලා වට බැහැලා ගල් උඩින් යන්න තියෙන්නේ. සුපිරි ලොකේෂන් එක. සේෆ් තැනක්. එහෙම ලොකුවට ගැඹුරු තැනක් නෙමෙයි. උඩ හරිය පොඩි කෙනෙක් උනන් නාන්න පුළුවන්. තිබ්බ මේ කඩේට ගියා. සුපිරි කෑම මන්නේ මයි ගානක්
හොඳයි සර්විස් එකක් නියමට තිබ්බා. ඉතින් රයිස් එකක් තමයි කෑවේ. රයිස් එක කාලා පොඩ්ඩක් සැරවුණින් ඉඳ අපි අයිස්ක්‍රීම් එකකුත් කෑවා. කෑම ගැන නම් කියන්න වචන නැහැ. පට්ටම රහයි. ඉතින් ඔයාලා එතනට ගිහලා නාලා කෑම හොයනවා නම් එතන ඉස්සරහා තියෙන මේ කඩේ මම රෙකමන්ඩ් කරනවා. ඉතින් ළමයි එහෙනම් අදට එච්චරයි. තව ලස්සන ට්‍රැවල් බ්ලොග් එකක් අරගෙන මම එන්නම්. එතකන් ඔයාලා පරිස්සමෙන් ඉඳීවි කියලා හිතනවා. මේ තියෙන මේ කඩේ මම පොඩි වීඩියෝ ක්ලිප් එකක් ගත්තා. අනිවාර්යෙන් එතනටත් යන්න. රංගනැල්ලෙන් නාන්න යන අනිවාර්යෙන් ලස්සන සුපිරි තැනක්. විනාශ කරලා නැතුව ඔයාලා ලස්සනට තව කෙනෙක්ටත් දින්නේ යන්න පුළුවන් විදියට කියලා එන්න එහෙනම් අපි යනවා එහෙනම් ටටා බයි.